අයිබෝන් මම මහනුවර නගරේ ඉඳලා කතා කරන්නේ හවස් අප්ඩේට් එකකුත් දෙනවා 21 වෙනිදා හවස් වරුවේ කොහොමද මේ පෝලිං වල තත්ත්වය කියලා මම කටුකස්සර පැත්තට තමයි දැන් යන්නේ කටුකස්සර පැත්තට තියෙන අප්ඩේට් එක දෙන්නම්. එතකොට අම්පිටිය පාර ගැන එහෙම නැත්නම් වැවරවුමින් එනවනේ පෝලිං දෙකක්. ඒ දෙක ගැන කියනවා නම් ඒ දෙකත් සාමාන්‍යයෙන් අම්පිටිය පාරේ කිලෝමීටරක් වගේ උඩට වගේ තියෙනවා කියලා තමයි අර ඇප් එකේ පෙන්නන්නේ. දැන් මේ පැත්ත මට ඔයගොල්ලන්ට ලයිව් පෙන්වන්න පුළුවන්. මේකේ වැඩේ තියෙන්නේ හවස්සේදී ආපහු එකතු වෙනවා. මොන මාර්ගනේ දැන් යනවා පෙන්වන්නේ තාම පෙන්නනවනේ 4:57යි. දැන් හැබැයි ඉවර වෙන්න ගොඩාක් ආසන්නයි. ඒතර මෙන්න මේ ඉන්න අපේ වැතිමතුන්ට මේ වන්දනා කරන්න හම්බෙන්නේ නැති වෙයි. ඔයාලට පේනවා ඇති කොහොමද පෝලින් තියෙන්නේ කියලා දකුණු පැත්තේ බැලුවා නම් පේනවා ඇති. දැන් මේක සාමාන්‍යයෙන් අපි බලමු ඇප් එකේ තියෙන එක හරියද කියලා. ඇප් එකේ පෙන්නනවා ඒ පොලිස් ඇප් එකේ පෙන්නනවා ඇන්තනිස් විද්‍යාලය හරියට මේකේ තියෙනවා කියලා. මම මේ පැත්තට වගේ යන හින්දා මට ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන් වෙයි. අපි බලමු මේ ඒ පැත්ත කොහොමද කියලා. පේනවා ඇති මේ බාන්න දැන් මිනිස්සු දැන් මේ සෙට් එකටම දැන් ඉතින් බලන්න බෑ. දැන් තව ටිකකින් නවත්තනවනේ. තව විනාඩි 34ක් තියෙන ඇත්තටම පෙන්නන්න. ඒතර විනාඩි 34ටම හිතන්න අමාරු මෙන්න මේ ඉන්න අයට යන්න පුළුවන් වෙයිද කියලා. මම මේ පැත්තෙන් දාගෙන දැන් වෙලාව හවස 5යි. තව විනාඩි 30ක් දළදා වාසය පෙන්වන්න දෙනවා බලන්න දෙනවා. සමහර විට දැන් මෙන්න මෙතන දකුණු පැත්තේ ඉන්න කට්ටිය මෝස්ට්ලි කියන්නේ ගොඩක් වෙලාවට මේ ඊයේ රෑ වගේ හිටපු කට්ටිය වෙන්න ඇති. ඊයේ රෑ ඒකතර ඊයේ රෑත් ඉඳලා දැන් අද මේ හරි ඉඳලා අදත් ඉන්න වෙනවා. ඉඳලා තමයි යන්න වෙන්නේ. මෙන්න බලන්න පෝලිං. අපි දැන් දවල් වෙද්දි පොලිම අඩු කතාවක් තිබ්බා එනට දැන් ආයෙත් ඉන්නවා වගේ. ඒක වෙන්නේ අර ආපහු දැන් අර මේ සතිය දවස්වල වඳින්න එන්න හිතාන ඉන්න කට්ටිය දැන් එකතු වෙනවනේ පෝලිං වලට. එතකොට මේ විශාල ජනකායක් මේ එකතු වෙලා ඉන්නවා. දැන් වෙලාව 5යි. දැන් විතරක් නෙමෙයි දැන් 5 ඉඳලා අනිත් දවසේ උදේ වෙනකනොත් එකතු වෙනවා තවත් කට්ටිය. එතකොට දැන් මම මේ පෙන්නන එකේ ඉඳලා ඊට වඩා වැඩි ඊයෙන් තමයි හිටින්නේ. අපි මම ඇතුළු කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ ඉස්සරහා මේ කට්ටියට ආහාර වේලක් වගේ ඔය රැයට දෙන්න දන්සලක් විදිහට දෙන්න හිතාන ඉන්නේ බලමු. මේ නුවරට යන්න තියෙන හරි පටු පාරවල් කියන්නේ පොඩි ටවුන් එකක් පොඩි. ඒ හින්දා ඉතින් මේ වාහන ටික ආපු ගමන්ම ඉතින් මේ සෙනගස්සේ හොන්තටම හිර වෙනවා.
මෙතනින් එහාට නම් මිනිස්සු පේන්න නෑ. එහෙම නම් ගොඩක් හොඳයි. ඔයගලන්ට පේන්නේ දකුණු පැත්තේ ලේන් එක එහා පැත්තේ පොලිම පොඩක් ඩිස්කන්ටිනියු වෙලා තියෙනවා නෑ එනවා පේන විදියට. නැත්තේ නෑ. දකුණට යන පාරේ යන්න ඒ වගේ අනිත් පැත්තට යන්න. මේ හරියට මේ පොලි ටික අඩුයි වගේ බලමු. මේ විදිහට දිගටම තියනවා නම් හොඳයි. ඔයාලට ඈතින් දැක්කොත් පේනවා තියෙනවා මේ පොලිම නැවතිලා නෙවෙයි මේ අර ඒ පැත්තේ අර යන්න ඉඩ නැති හින්දා මෙන්න මේ විදිහට තියෙනවා දෙකටම. මෙතනින් පොලිම අඩුයි නම් අඩු වෙනවා. දැනට මේ දකුණු පැත්තේ ඔයගලන්ට පේන ති පොලිමක් නැහැ. එහෙම වුණොත් නම් නියමයි. ඉල්සේ. ඉස්සරහට ගිහින් තමයි බලන්න වෙන්නේ ඊටු ටික මේ. එහෙම වුණොත් නම් ලේසි. නෑ නේද මේ පොලිමේ නෝකලන් පේන ඇති මේ හරිය මේ දැන් ඔයාලට පේනවාද ආයෙත් මේ පොලිම තියෙනව නැත්තේ නේ. දැන් හොයාගන්න විදිහක් නැත්තේ මේගොල්ලෝ අද මේ දැන් හවස ආපු කට්ටියද කලින් ඉන්න කට්ටියද කියන එක. මම ගිහිල්ලා අහන්න තමයි වෙන්නේ. දැන් කොහොමත් මේ ඔක්කොටම මේ මගේ ඉන්න වෙනවා ඉතින්.
පැත්ත බලන්න. දකුණු පැත්තේ පෝලිම තියෙනවා. දෙකටම තියෙනවා. බලමු උදේ තිබ්බ තැන මට මතකයි මම එතන පෙන්නන්නම්. ඊට වඩා තියෙනවද අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලමු අපි. දැන් අපි යන්නේ මහයියාව හරියෙන්. මහයියාව පහුවෙලා මේ බාන්න පොලිම මේ උදේ තිබ්බ ගානම වගේ තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ගිහිල්ලත් තව කට්ටිය එකතු වෙලා මොනවා කරන්නද මන්දා. දකුණු පැත්ත වම් පැත්තත් බලන්න. මේ පැත්තෙත් අර මේ පැත්තේ රෙස්ට් කරන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. වැඩේ තියෙන මේ පොලිමේ අවසානයක් නැති ප්‍රශ්නේ. අවසානයක් නැති වෙනවා කියන්නේ දැන් උදේ මේ ගානම තිබ්බා දැනුත් ඒ ගානම තියෙනවා. පේනවා ඇති වම් පැත්ත බලන්න පොඩ්ඩකට පේන්නේ හිතන්නේ. මේ බලන්න මේ. එයාලා රෙස්ට් කරනවා ඉතින් පව් අප්පා. පාර දෙපැත්තෙන් පොලිම තියෙනවා ඇත්තටම. මට හැබැයි හිතෙනවා දැන් මෙහෙම බලපුවම මේ පැත්තට වඩා වැවරවුම පැත්තේ යන එක හොඳයිද කියලා මිනිස්සුන්ට. උදේ මෙන්න මේ හරියට තමයි පොලිම තිබ්බේ. ඔය ඉස්සරහා මෙන්න මෙතෙන්ට තිබ්බේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවා නම් දකින්නද මෙන්න මෙතෙන්ට මේ UDF කියන එක මෙන්න මෙතෙන්ට තමයි පොලිම තිබ්බේ. නමුත් දැන් බලන්න මේ රෑ වෙලා පොලිම තියෙනව තරම්. අර පොලිස් කට්ටියක තියෙන ඇප් එක හරි වගේ. ඒකෙත් දාලා තිබ්බේ මෙහෙම තමයි. මේ බලන්න සෙනග මෙච්චර හිටියේ නෑ උදේ. උදේට වඩා වැඩි. තව වැඩි වෙනවා. දැන් මේ රැට කට්ටියක ඇවිල්ලා එකතු වෙන හින්දා මම යන්නම්ක ඉස්සරහටම බලන්න කොච්චර තියෙද කියලා. පේනවා ඇති කියලා මම හිතනවා. මේ මවුන්ට් එක මට කරකවන්න බෑ අනිත් පැත්තට. ඒකයි වැඩි. මෙන්න දැන් IOC එක ළඟ ඉන්නේ කටුගස්සට. මෙතනට පොලිම තියෙනවා. අපිට නිකන් සේෆ්ලි ඇසියුම් කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට තියෙනවා පොලිම. මෙතනින් එහාට නැහැ. මෙතනින් එහාට මාත් දකුණට දාලා ගෙදර යනවා. මෙතෙන්ද ඒ කියන්නේ කටුගස්සට IOC එක ළඟට හවස 5:10 වෙද්දී පොලිම තියෙනවා.